අයිබෝවන් මම මාධ්‍යවේදී අමිල චින්තකමගේ මම ලංකාවේ ජනප්‍රිය පුවත්පතක සේවය කරනවා ඊට අමතරව මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම මගේ YouTube නාලිකාව හරහා මම අද උත්සාහ කරන්නේ ඔබට මම රස විඳපු චිත්‍රපටයක් පිළිබඳව ඔබත් එක්ක යම් දැනුම හුවමාරු කර ගැනීමක් දැනුම කියනවා නෙවෙයි නමුත් පොඩි මම විඳපු දේ ඔයාලත් එක්ක මට හිතුණා ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මට අද ඇවිල්ලා 2025 නොවැම්බර් 7 වෙනිදා අද තමයි අරුණ ජයවර්ධනගේ මාර්යා චිත්‍රපටය මාධ්‍ය දර්ශනය පැවැත්වුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි හෝල් එකේ. ඉතින් මටත් ඒකට ආරාධනා ලැබිලා මම චිත්‍රපටය නැරඹුවා. ඇත්තටම කියන්න ඕනේ මං මෑත කාලේ බලපු ඉතාම ලස්සන චිත්‍රපටයක් විදියට තමයි මම මාර්යා දකින්නේ. ඒකට හේතු මම යම් ආකාරයකට පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ඒ කියන්නේ අරුණ ජයවර්ධන කියන්නේ ඇත්තටම රහ වැඩක්. අපේ වචනෙන් කිව්වොත් අර රහ වැඩ කීපයක් සිනමාතිරය මත ගෙනාපු අධ්‍යක්ෂකවරයෙක්. ඔබට මතක නම් නිකිණි වැස්ස කියන චිත්‍රපටිය ඉතාම කලාත්මක ධාරාවේ හොඳ චිත්‍රපටයක්. ඒක අධ්‍යක්ෂණය කළෙත් ඔහු. ඊට අමතරව 1970 ලව් ස්ටෝරි කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළෙත් ඔහු. ඒක මම හිතන්නේ වැඩි කාලයක් ලංකාවේ දිව්වේ නැහැ. ඊට අමතරව ඉස්සරහට තිරගත වෙන්න නියමිතයි මේ ධර්ම යුද්ධය 2 කියන චිත්‍රපටිය. ඒකත් අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණය. ඊට අමතරව ඔහු ටෙලිනාට්‍ය කීපයකුත් කරලා තියෙනවා. ඒවා අර ලොකුවට එහෙම මේ නම් නොගියට නමුත් යම් ආකාරයක පොඩි බර තියෙන නිර්මාණ කරන්න උත්සාහ කරපු අධ්‍යක්ෂකවරයෙක්. අපි කතාවට එමු. ඒ කියන්නේ අද බලපු චිත්‍රපටයේ නම මාර්යා. ඒක මම හිතන්නේ අවුරුදු 4කට විතර කලින් තමයි අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් විදේශ සම්මාන උළෙලවල් කීපයක්ම නියෝජනය කරපු නිසා මේ චිත්‍රපටය දැන් අවුරුදු 4කට පස්සේ තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලැබෙන්නේ. ඒක මේ නොවැම්බර් 21 වෙනිදා ඉඳන් දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතව තිබෙනවා. ඉතින් මම මේකෙදි මම උත්සාහ කරන්නේ ඇත්තටම මේ ඔබත් එක්ක මට මම හැම චිත්‍රපටයක් ගැනම අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ අපි නරඹපු පමණින් අපි ඒක විඳපු පමණින් ඒක මේ ලංකාවේ සියලුම ජනතාව නරඹන්න ඕනි කියන අදහසක් නැහැ. නමුත් මට හිතුණා මේ චිත්‍රපටය ඔබ නැරඹුවොත් ඒක වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් බවට පත් වෙයි කියලා. ඒකට හේතුව තමයි ඇත්තටම ලංකාවේ සිනමාව ඇතුළේ අපි කියනවනේ අපි විවේචනය එල්ල කරන විවේචනය තමයි අපේ කතාවක් නෑ. අපේ චිත්‍රපටි වලට හරියට කතාවක් නෑ. ස්ටෝරි ටෙලින් නෑ. ඒ කියන්නේ කතාවක් ඒක කියන විදිය අපේ සිනමාකරුවෝ දන්නේ නෑ. වගේ චෝදනා අපි අපේ සිනමාව ඇතුළේ සිංහල චිත්‍රපටි වලට අපි එල්ල කරනවා. හැබැයි මම දකින්නේ මේ චිත්‍රපටිය ඉතාම හොඳ කතාවක් තියෙන ගැටුම කියන එක. චිත්‍රපටයේ ගැටුම කියන එක උපරිම විදියට තීව්‍ර විදියට සිනමා තිරයට ගේන්න සමත් වෙච්ච චිත්‍රපටයක් විදියට තමයි මාර්යා චිත්‍රපටිය මම දකින්නේ. ඒකදී ඇත්තටම මම හිතන්නේ මේ චිත්‍රපටයේ තිර රචනයත් අරුණ ජයවර්ධනගේ. අනිත් පැත්තෙන් මට දැනගන්න ලැබුණු විදියට මේක සත්‍ය කතාවක් ඇතුළෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කියලාත් කියනවා. ඒක මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන ඇත්තටම මේ බෝට්ටුවක යන ධීවරයෝ පිරිසක් මුහුණ දෙන යම් ආකාරයක සිදුවීම් මාලාවක් පිළිබඳව කතාවක්. හරිම සුන්දර කතාවක්. ඒ කියන්නේ බෝට්ටු ජීවිතය ගත්තොත් ඒ කියන්නේ ධීවර රස්සාව ගත්තොත් ඒක ලොකු තියෙන විශාලම කතන්දරයක්. ඒ කියන්නේ ඒක වෙනම අත්දැකීම් කලාපයක්. ඒක තියෙන එක මම හිතන්නේ හැමෝටම ඒ අත්දැකීම නැහැ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේක චිත්‍රපටයේ මම කතාව සම්පූර්ණ කෙටියෙන් කිව්වොත් ඒ කියන්නේ මේකේ තියෙන්නේ ධීවර රස්සාවට යන ධීවරයෝ 7 දෙනෙක්. ධීවර සුපුරුදු පරිදි ධීවර රස්සාවට යනවා. එතකොට ඔහුන්ට හම්බෙන් ඒ චිත්‍රපටය ඇතුලේ හම්බ වෙනවා
ටික දුරක් යනකොට ආගන්තුක තරුණයෙක්. ඔහු කියන්නේ මේ ලංකාවේ සිනමාව ඇතුළේ අපි කියන මේ අපේ රටේ තරුණයන්ගේ තියෙන එකම මොකක්ද අපි කියන්නේ මේ එකම සීනේ රටේ යෑම. ඕස්ට්‍රේලියාවට යෑමේ බලාපොරොත්තුවෙන් ඉන්න තරුණයෙක් මේ බෝට්ටුවේ හැංගිලා යනවා. ඔහු අනපේක්ෂිතව මේ බෝට්ටුවට එනවා. එතනින් පස්සේ යම් ආකාරයක සිදුවීම් මාලාවක් තියෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ තවත් ඔහුන්ට ටික දුරක් යනකොට අභූත වස්තුවක් හම්බ වෙනවා. මේ අභූත වස්තුව මොකක්ද කියන එක මම කියන්නේ නැහැ. හැබැයි සම්පූර්ණ චිත්‍රපටයේ කතාව අනිත් පැත්ත ගැහෙන්නේ මේ අභූත වස්තුව හමුවීමත් එක්ක. ඉතින් එතනින් පස්සේ දෙවනි භාගය එනකොට චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අර කලින් තිබුණු සියලු දෙනාගේ සහයෝගීතාවය කියන එක ගැටුමකට හැරවිලා සම්පූර්ණයෙන්ම චිත්‍රපටය වෙනස් මගක් ගන්නවා. ඉතින් ඒක ඇතුළේ තමයි චිත්‍රපටයේ ගැටුම මෙහෙම තීව්‍ර වෙලා අවසානයේ කූටප්‍රාප්තිය කරා එළඹෙන්නේ. ඉතින් මම එතනින් පස්සේ දෙවෙනි භාගයේ මොකද්ද වෙන්නේ කියලා කියන්නේ මොකද එහෙම වුණොත් ෆිල්ම් එක මේ බලලා වැඩක් නැති නිසා. ඉතින් මම ආරාධනා කරනවා සියලු දෙනාටම මේක නරඹන්න. විශේෂයෙන්ම මේක විශේෂ කාරණා කීපයක් තියෙනවා මේ චිත්‍රපටයේ. එකක් තමයි මේ පළවෙනි වතාවට මම හිතන්නේ නළුවෝ 7 දෙනෙක් විතරක් රඟපාන චිත්‍රපටයක්. මම දන්නේ මීට කලින් එහෙම ඇවිල්ලා තියෙනවද කියලා. මගේ මම දන්න සිනමා මගේ දැනුම ඇතුළේ මට නම් එහෙම දන්නේ නැහැ. මම දන්නවනම් එහෙම කමෙන්ට් කරන්න. හැබැයි මේක මෙහෙමයි කාන්තා චරිතයක් තියෙනවා. ඒ කාන්තා චරිතය මොකක්ද කියන එක මම කියන්නේ නැහැ. ඒක හැබැයි රඟපාන්නේ නිළියක් නෙවෙයි. නිළියක් රඟපාන්නේ නැහැ. ඒක මේ බලන්න. එහෙම නැතුව මේකේ නළුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මහින්ද පෙරේරා, හේමල්, ඊට පස්සේ දර්ශන් ධර්මරාජ්, ඊට පස්සේ අසාන් ඩයස්, ඒ වගේ දසුන් පතිරණ. ඉතින් ඒ වගේ දක්ෂ නළු නිළියෝ. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ රංගන හැකියාව ඇතුළේ ගත්තොත් එකිනෙකාට නොදෙවෙනි විදිහේ රංගන දක්ෂතාවයකින් යුක්ත නළුවෝ 7 දෙනෙක් රඟපානවා. ඉතාම ලස්සනයි. ඉතින් මේකේ තියෙනවා හරිම ලස්සන රූප රාමු. ඒ කියන්නේ සම්පූර්ණ මේක රූපගත කිරීම කරලා තියෙන්නේ මුහුද මැද. එතකොට මුහුද මැද ඇතුලේ මම හිතන්නේ මේ අය මාසයක් පුරා මේක චිත්‍රපටයේ රූපගත කිරීම කරලා තියෙනවා. ඉතින් හරිම වෙනස් අත්දැකීමක් සහිත චිත්‍රපටයක්. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේ හරිම ලස්සනට කතාව ගොතලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක වැඩි බලන්න ඕන එකක් තියෙනවා. ඉතින් මේ වෙලාව මතක් කරන්න ඕනේ ඇත්තටම දර්ශන් ධර්මරාජ් දැක්කහම ඇත්තටම දුක හිතෙනවා. මොකද ඔහු මේ වන විට ජීවිතයෙන් සමු අරගෙන නැති කියන නිසා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඒක එක කාරණයක්. අනිත් එක තමයි දැන් අනිත් පැත්තෙන් ගත්තොත් මේ චිත්‍රපටියේ මම හිතන්නේ රංගපාන නළුවොම තමයි ගීත ගායනයටත් එක් වෙන්නේ. ඒකත් මම හිතන්නේ පොඩි විශේෂ කාරණයක් විදියට දකින්න පුළුවන්. ඉතින් මුහුද මැද මුහුද ඇතුලේ රූගත කරපු දර්ශන පවා මේ චිත්‍රපටයේ තියෙනවා. සහ හේමල් රණසිංහ කියන නළුවා මම හිතන්නේ දීවරයෙක් විදියට රඟපාන ප්‍රථම අවස්ථාව මේක වෙන්න ඕනේ. ඉතින් ඔහුගේ අර සිහින කුමාරයා කියන එකෙන් මිදිලා වෙන චරිතාංග රංගනයේ ඉතාම හොඳ කඩඉමක් මේ චිත්‍රපටියේ ඔහු නිරූපණය කරනවා. ඉතින් හැමෝම බලන්න ඕන සහ මේක මේ හිනා වෙන්න කැමති අයටත් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ කියන්නේ පළවෙනි භාගය වෙනකන් පොඩි සීරියස් මූඩ් එකක තිබුණට චිත්‍රපටයේ දෙවෙනි භාගය එනකොට අපිට ඇත්තටම හිනා යන දර්ශන ගණනාවක් මේ චිත්‍රපටයේ තියෙනවා. ඒක ඔබ නරඹලාම හිනා වෙන්න. ඉතින් විඳින්න පුළුවන් චිත්‍රපටයක්. අපි අර විදේශ චිත්‍රපටි වලින් ලබන ඒ රසය, සිනමා රසය ඒ ආකාරයටම විඳින්න පුළුවන් චිත්‍රපටයක්. එතකොට මේකේ මේ විශේෂතා ගණනාවක් තියෙනවා. ඉතින් මම කිව්ව කීපයක්. ඉතින් මම හිතන්නේ හැමෝම මේක බැලුවොත් තමන්ගේ සිනමාව ඇතුළේ තමන් කියව ගන්න විදිය කොහොම වේද මම දන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් තමන් ටිකට් එක කරන්නම් බලන්නේ ඒ ගෙවන මුදලට වටිනාකමක් ලබා දෙන්න පුළුවන් චිත්‍රපටයක් විදියට මම මේ චිත්‍රපටය දකිනවා. ඉතින් අපි මාරියා එක හම්බ වෙමු
මාර්යා කියන්නේ කවුද කියලා ඔයාලට හැමකාරේ කුතුහලයක් ඇති. ඒක හැබැයි අපි මාර්යා කියන්නේ කවුද කියන එක කියනවට වඩා මාර්යා මොන වගේ චරිතයක්ද කියන එක මම හිතන්නේ චිත්‍රපටිය නරඹලා මේ ඒක වින්දොත් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම මට අමතක වුණා කියන්න සමා වෙන්න මේ ප්‍රියන්ත සිරිකුමාර. ප්‍රියන්ත සිරිකුමාර කියන නළුවා ඉතාම විශිෂ්ට රංගනයක්. අනිත් අයත් එක්ක නම් කරනවා. ඔහු අර ඒ කියන්නේ තියෙනවනේ දැන් චිත්‍රපටි වලදී ඒ කියන්නේ දීවර රස්සාව වුණොත් තියෙනවනේ අර මම හිතන්නේ ඕනම දෙයක එහෙම තමයි. අර මාළු අල්ලනකොට ඒ කියන්නේ මාළු අල්ලන්න යනකොට හැමෝම මාළු අල්ලන්නේ නැහැ. ඒ පිරිසක් ඉන්නවා. ඉතින් මාළු අල්ලන්න ඉන්නවා. ඊට පස්සේ කපිතාන් කෙනෙක් ඉන්නවා. ඊට අමතරව කෑම බීම උයන්න වෙන කෙනෙක් ඉන්නවා. අන්න ප්‍රියන්ත රඟපාන්නේ අන්න ඒ වගේ චරිතයක්. ඒ කියන්නේ හැමෝගෙම දුක සැප බලාගෙන කෑම බීම ටික හදලා දීලා එහෙම චරිතයක් තමයි ඔහු කරන්නේ. මෑත සිනමාවේ බිහිවෙච්ච ඇත්තටම දක්ෂ නළුවෙක්. ඔව් ඔහු රඟපාපු මේ ඉලංගෝ රාම්ගේ චිත්‍රපටිය මේ පස්සේ ඒ කියන්නේ නෙළුම් කුළුණ චිත්‍රපටියෙන් පස්සෙත් ඔහුගේ ආපු ඉතාම හොඳ රංගනයක් තියෙන චිත්‍රපටයක් තමයි මේක. ඉතින් මම විශේෂයෙන්ම ආරාධනා කරනවා මේක වෙනස් අත්දැකීමක්. අපි චිත්‍රපටිය නරඹලා දැන් තව දින කිහිපයක් යනවා මං හිතන්නේ චිත්‍රපටිය තිරගත වෙන්න. මේ මාසේ නොවැම්බර් 21 තමයි සූදානම්ෙන් තියෙන්නේ. අපි නැරඹුවේ මාධ්‍ය දර්ශනය නිසා. ඉතින් බොහොම ස්තුතියි මේ අපි කලා ලෝකයේ අලුත් දේවල් මේ විදිහට ෂෙයා කරගන්න මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. බොහොම